හෙලෝ හැමෝට ඔන්න අද ගහන තියෙනවා DTM 200 එක. කලින් වීඩියෝ එක මම ඔයාලට 150 එකක් ගෙනවා. ඉතින් අද DTM 200 එකක් ගහන තියෙනවා. අපි බලමු මේක කොහොමද කියලා. මේ එන්ජින් එකේ අපිට හෝස් පවර් එක 14.7ක් බලා ගන්න පුළුවන් වගේම මේකේ টপ ටෝක් එක අපිට බලා ගන්න පුළුවන් නිව්ටන් මීටර්ස් 14ක්. ඉතින් ඔයගලන්ට මතක ඇති මම DTM 150 බයික් එක ගැන කතා කරද්දී මම කිව්වා මේ ස්ටිකර් එකේ පාට නෙමෙයි මේ බොඩි කිට් එකේ පාට තමයි වාහනේ පාට වෙන්නේ කියලා. DTM 200 එකේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් මේ බයික් එකේ පාට තුනකින් ඇවිල්ලා තියෙනවා රතු, තැඹිලි සහ නිල්. රතු පාට එකේ මේ පිටිපස්සේ ටේල් එක රතු පාටින් එනවා. තැඹිලි පාට එකේ මූණ මඩ් ගාඩ් එක මේ තටු දෙක තැඹිලි පාටින් එනවා. ඉතින් නිල් පාට එකේ මූණ මඩ් ගාඩ් එක සහ දෙපැත්තේ තටු දෙක නිල් පාටින් එනවා. ටේල් එක අයමත් සුදු පාටින් එනවා. ඉතින් මේ බයික් එක රතු පාට බයික් එකක්. මේක මේ ස්ටිකර් එකකින් හින්දා හරියට පේන්නේ නැහැ. මේ යටින් බැලුවොත් පිටිපස්සෙන් අපිට බලා ගන්න පුළුවන් රතු පාටද තියෙනවා. DTM 200 එකේ බලා ගන්න පුළුවන් 7.5ක පෙට්‍රල් ටැංකියක් එනවා. ඒ වගේම මේක බැටරි එක ඔරිජිනල් එන්නේ ඇම්පියර් 6.5 බැටරි එකක්. ඒ වුණාට මේක 9.5කට අප්ග්‍රේඩ් කරලා තියෙනවා. අපේ DTM වල ගොඩක් වෙලාවට එන බැටරි එකට වඩා උඩ බැටරියට අප්ග්‍රේඩ් කර ගන්නවා. අපේ පහසුව සඳහා බයික් එකකට ටිකක් පවර් එක OGM බැටරි එක මදි. ඉතින් මේක ටයර් සයිස් එක ගැන කතා කළොත් අපි ටයර් සයිස් එකට මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා. ඔරිජිනලි මේකට එන්නේ 110යි 70යි 17 කියන සයිස් එක. ඉතින් අපි මේක ඉස්සරහට දාලා තියෙනවා 100යි 80යි 17 කියන සයිස් එක. පිටිපස්සේ ඔරිජිනලි එන්නේ 130යි 70යි 17 කියන සයිස් එක. ඉතින් අපි මේකෙදි පාවිච්චි කරලා තියෙන 140යි 60යි 17 කියන එක. ඒ වගේ පොඩි ලුක්ස් වලට සහ අපේ හැන්ඩලින් වලට පොඩ්ඩක් එහාට මෙහාට කරලා අපිට ටයර් සයිස් එක හදා ගන්න පුළුවන් මේ බයික් වල. ඉතින් මේකෙත් DTM 150 එක වගේම ඉස්සරහා පස්සේ දෙකටම ඩිස්ක් බ්‍රේක් තමයි එන්නේ. හැබැයි DTM 200 එකේ මෙන්න මේ විදිහට මල් ඩිස්ක් ආපු වර්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මල් ඩිස්ක් එක තියෙන බයික් එක ගොඩක් අඩුයි දැන්දී ගොඩක් යාට කන්වර්ට් වෙලා තියෙන්නේ සාමාන්‍ය 150 ඩිස්ක් එකටම. එන්ජින් ඔයිල් ගැන කතා කළොත් මේකට 1.1ක් එන්ජින් ඔයිල් දාන්න ඕනි. සමහර 1.2ක් දානවා. ඉතින් එකක් දාන්න එපා. 1.1 දාගන්න. මොකද ඒක තමයි රෙකමෙන්ඩඩ් ගාන. ඉතින් අඩුවෙන් පදින්න එපා. ඔයාගේ එන්ජින් එකට ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. බ්‍රේක් ඔයිල් ගැන කතා කළාම .3 දාන්න එපා. ඔයගොල්ලෝ .4 දාන්න ඕනේ බ්‍රේක් ඔයිල් වලට. මොකද .3 දැම්මොත් එහෙම බ්‍රේක් කම්පෝනන්ට්ස් ඩැමේජ් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මතක ඇතුව බ්‍රේක් ඔයිල් දාද්දි .4 බ්‍රේක් ඔයිල් දාලා බයික් එක දුවන්න අමතක කරන්න එපා. ඉතින් ගොඩක් අය බයලා ඉන්නවා මේ DTM බයික් ගන්න. ඉතින් එහෙම බය වෙන්න එපා. ජපන් බයික් එකක් වගේම තමයි. ඔයා ජපන් බයික් එකක් විදිහට මේක ට්‍රීට් කරොත් එහෙම මේක ජපන් බයික් එකකට වඩා හොඳට ඔයාලට පදින්න පුළුවන් බයික් එකක්. දැන් නම් චුට්ටක් මාකට් එකේ වැඩි වෙගෙන එනවා මේ බයික්ස් වලත්. අනිත් දේ තමයි ඩෙමක් කම්පැනි එකකින් අලුතෙන් බයික්ස් 3ක් එනවා. ඉතින් ගොඩක් අය කියන කම්පැනි වහලා කියලා. කම්පැනි වහලා නෑ. ඩෙමක් කම්පැනි එකකින් අලුත් බයික්ස් එනවා. ඉතින් ඒ ගැන විස්තරත් ඕගලන්ට ඉස්සරහම බලා ගන්න පුළුවන්. හැබැයි සමහර විට මම මේ වීඩියෝ දාන්නකොට බයික් එක රිලීස් කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ සමහර විට දැනටමත් දන්නවා ඇති අපේ ක්ලබ්ස් තියෙනවා DTM 19 ඉතින් ඒකේ ලංකාවේ ඇක්ටිව්ම ක්ලබ් එක තමයි DLC. ඉතින් DLC මාත් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ජොයින් වෙන්න. ඔයගොල්ලෝ මොකක්ම හරි ඩෙමක් බයික් එකක් පදිනවා නම් ඔයගලන්ට පුළුවන් අපේ ක්ලබ් එකත් එක්ක ජොයින් වෙන්න. ඔයගලන්ට මතක ඇති මම කලින් DTM 150 එක ඔයගලන්ට රිවිව් එකක් ගෙනාවා. ඉතින් බලන්න මේකෙත් මේ ඒ ස්ටිකර් එකමයි තියෙන්නේ. මම දන්න විදිහට ලංකාවටම මේ දෙක විතරයි මේ ස්ටිකර් එකෙන් තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඔපචුනිටි එකක් තියෙනවා මේ බයික්ස් දෙකෙන් එකක් හරි දෙකම හරි ඕගලන්ට කැමති නම් බයික් ගන්න පුළුවන්. මොකද දෙකම විකුණන්න අපි තීරණය කරලා තියෙනවා. ඕගලන්ට මේක ගන්න කැමති නම් පල්හැදී කන්ටැක්ට්ස් වලට කතා කරලා ක්ලබ් එකට ජොයින් වෙන්න හරි ඕගලන්ට මේ බයික් එක ගන්න හරි නැත්නම් ඕගලන්ට මොනවා හරි බයික් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒවා ගැන අහන්න ඒ නම්බර්ස් පාවිච්චි කරන්න පුළුවන්.